ඉතින් කොහොමද ළමයි? අද අපි රස ඇඹුල් තියල් එකක් හදමු. දැන් මේ මාළුවා උයන්න අවශ්‍යයි සුදු ලුණු, කුරුඳු, ගොරකා, කරපිංච, රම්පේ, ඊට පස්සේ මිරිස් කුඩු, තුනපහ කුඩු ඔක්කොම જાති එකට කලවම් කරලා පහේ බෙදලා දාලා පියන්න ඕනේ. එතකොට තමයි රස එන්නේ. මේ මාළුවා හොඳට හොද ගන්න ඕනේ. එතන හොඳට හොදන්න ඕනේ. අවසරයක් හොඳ ඇටි අපි උන්නු වතුර දාලා හොද ගන්න. දැන් අපි බෙද ගන්න පහේ දානවා මේකට. මේ හැන්දින් එකක් දා ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු දා ගන්නවා බදින්න. මේ හැන්දින් එකයි දෙකක් දාගත්තා. අලු ටිකට දානවා රම්පි, ගුරුඳු, ගොරකා. જાති ටික දාලා ඊට පස්සේ සුදු ලුණු කොටන්න ඕනේ. ඊට පස්සේ අපි සුදු ලුණු ටික කොටා ගන්නවා. දැන් මේ විදිහට වංගෙඩි. ඒ ටිකත් අපි මාළු වලටම මිශ්‍ර කර ගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටික උත් මාළු ටිකට දා ගන්නවා. ඊළඟට අපි දානවා මේකට ලුණු. ඊට පස්සේ අපි මෙහෙම මිශ්‍ර කර ගන්නවා. ඔක්කොම අපි පහේ බෙද ගන්න ඕනේ. පහේ බෙදලා මේකට මිශ්‍ර කරලා ලිපේ තියනවා. පහේ බෙදපු එකේ ඇතිලි ඉතුරු ටික හොදලා මෙහෙම දා ගන්න මාළු ටිකට. ඊට පස්සේ හොඳට මිශ්‍ර කර ගන්නවා. ඊට පස්සේ හොඳට මේක මෙහෙම මිශ්‍ර කර ගන්නවා. ඕන මිශ්‍ර කරන හොඳට. දැන් ඉතින් ලිපේ තියලා පියා ගන්න. පියාගත්තාම මේ මෙඹුල් තීල් එකක් එනවා. රසද කියලා බලන්නකෝ. කාලෙ ඉවර මේ ඉවරෙලා. දැන් මේක ලිප උඩින් තියනවා උයන්න. මම අද ඉුවේ මුහුදේ මාළුවේ. තව දවස් 2-3කින් වැවේ මාළුවෙක් වෙනවා. එතකොට බලමුකෝ ඒකත් කොහොමද කියලා. රසට කන්න පුළුවන් වෙයි. දැන් නම් ඉදිලා ඇති අපි දැන් බලමු කොහොමද කියලා. දැන් හරි. ඔය. දැන් ඉදිලා. ඇති මාළු එක දැන් තියෙන්නේ කැමට ගන්න තමයි. රසද කියලා එහෙම බලන්න. මම බානවා දැන්. තේල් කොලේ හොදලා ඉතින් තේල් කොලේ උඩට දා ගන්නවා මාළු ටික දෙන්න.
අපි එනම් බලමු රසයිද කියලා. ඔයගොල්ලෝ දුවලා බලලා කියන්නකෝ මට රසයිද කියලා. එහෙනම් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. ආයි රස කෑමකින් හමු වෙමු.